හායි කොහොමද ඔයාලට? ඔන්න අදත් මං රසම රස කිචන් කතාවක් බෙදා ගන්න යන්නේ. ගෙදර අල ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි තියෙනවා නම් ඔයාට මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මං කලින් කිව්වා වගේම මේකට ඕනි අල ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි. මේ තියෙන්නේ මං පොතු ඇරලා සෝදලා ගත්ත අල ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි. දැන් මම මේ අල ගෙඩිය වතුරට ලුණු ටිකක් දාලා මේ විදියට කපලා තඹ ගන්නවා. එතකොට අල ගෙඩිය ඉක්මනට තැම්බෙන නිසා. අල ටික තැම්බෙනකම් මම ලුණු ගෙඩිය අරගෙන මෙන්න මේ විදියට රවුමට කපා ගන්නවා. ඊට පස්සේ මේ කපාගත්ත ලුණු රවුම් එකින් එක වෙන් කරගන්න. මේකේ අපි ටිකක් ලොකු ලුණු රවුම් ටික වෙන් කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේ ඉතිරි ලුණු ටික හීනෙවට කපා ගන්න. මෙන්න මේ වගේ. ලුණු ටික කපාගෙන ඉවර වෙලා මම මේකට අමු මිරිස් කරල් දෙකකුයි කොච්චි කරල් දෙක තුනකුයි මෙන්න මේ වගේ හීනෙවට කපා ගන්නවා. දැන් මේ කපාගත්ත දේවල් පැත්තකින් තියලා තැඹුණු අල ටික මම භාජනයකට දාගන්නවා. දැන් මේ අල ටික මම ගෑරිප්පුවක් අරගෙන මේ වගේ පොඩි කරගන්නවා. මේක ඔයාට අතින් පොඩි කරගන්නත් පුළුවන්. අල ටික කැට හිටින්නේ නැති වෙන්න ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට පොඩි කරගන්න. ඊට පස්සේ අල එකත් පැත්තකින් තියාගෙන තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වීගෙන එද්දි මම කපාගත්ත ලුණු ටික මෙන්න මේකට එකතු කරගන්නවා. ලුණු ටික මේ වගේ තෙම්පරාදු වෙද්දි ඒකට කපාගත්ත අමු මිරිස් කොච්චි කරපිංච මං එකතු කරගෙන ඒ ටිකත් තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කහකුඩු තේ හැඳි කාලක් මිරිස් කුඩු තේ හැඳි භාගයක් කෑලි මිරිස් තේ හැඳක් දාගෙන මික්ස් කරගෙන ලුණු කුඩු තේ හැඳි භාගයකුත් දාගෙන හොඳට තෙම්පරාදු කරගන්නවා. දැන් මේකට අපි ක්‍රීම් එකක් වගේ පොඩි කරගත්ත අල ටිකත් එකතු කරගෙන මේ විදියට හොඳට කලවම් කරගෙන මිශ්‍රණය හදාගන්න. මේකට ඔයාට සැමන් දාගන්න පුළුවන් නම් තවත් රසයි. දැන් අපේ මිශ්‍රණය හරි. දැන් මේක ලිපෙන් බාගෙන ටිකක් නිවෙන්න තියෙනවා. 2 minutes later. දැන් අපේ මිශ්‍රණය ටිකක් නිවිලා තියෙන්නේ. අපි කපාගත්ත ලුණු රවුම් වලට මෙන්න මේ විදියට මේ මිශ්‍රණය පුරව ගන්න. මේ තියෙන්නේ මම මිශ්‍රණය පුරවගත්ත ලුණු රවුම්. දැන් මම මේක දවට ගන්න පාන් පිටි වලින් මිශ්‍රණයක් හදා ගන්නවා. මේකට මම පාන් පිටි කෝප්පයක් ගන්නවා. ඒකට ලුණු කුඩු ටිකක් දාලා මේ වගේ මික්ස් කරගෙන වතුර ටික ටික දාලා කැට නැති වෙන්න මේ වගේ උක්කු බැටර් එකක් හදා ගන්නවා. මේකට ඔයාට බිත්තරයක් හරි කෝන් පිටි වලින් හරි බැටර් එක හදා ගන්නත් පුළුවන්. දැන් මම පුරවගත්ත ලුණු රවුම් ටික මේ විදියට මේ බැටර් එකේ දාලා හොඳට දවටගෙන බිස්කට් කුඩු එකට දාලා මේ වගේ දවට ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත ලුණු රවුම් ටික. දැන් මං තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියෙනවා. තෙල් ටික රත් වෙනකොට අපි හදාගත්ත ලුණු රවුම් ටික දාගන්නවා. ඊට පස්සේ මේ වගේ දෙපැත්ත පෙරලා හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. අපි මේක බිස්කට් කුඩු වල හොඳට දවත ගත්තේ නැත්නම් අපේ මිශ්‍රණය තෙල් එකේදී පුපුරලා එළියට එන්න පුළුවන්. ඔන්න අපි දැන් ඔක්කොම බැදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. මේක හරිම ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඔයාට හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. මේක හවස තේ වේලාවට ඔයාට හැදෙන පොඩි බඩගින්නට කන්න රසම රස කෑමක්. ඔයාලත් මේක try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ කිචන් කතා දැනගන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. තවත් මේ වගේ රසම රස කිචන් කතාවකින් ආයෙ හම්බ වෙමු.